ගොඩාක් සාදරයෙන් පිළිගන්නවා නිවුස් ලංකා YouTube නාලිකාවෙන් අරන් ආපු අපේ අලුත්ම වීඩියෝ එකත් එක්ක ඔයාලා හැමදෙනාම වීඩියෝ එකට යන්න කලින් ඔයාලා හැමදෙනාට මතක් කරනවා මේ වීඩියෝ එක බලන ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. එතකොට ඔයාට පුළුවන් අලුත්ම වීඩියෝ එකක් දැම්ම ගමන් මේ පිළිබඳව දැනුවත් වෙන්න. ඒත් එක්කම මතක් කරන්න කැමතියි අලුත්ම වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලගේ ෆෝන් එකේ නොටිෆිකේෂන් එකක් ගෙන්න ගන්න අනිවාර්යයෙන්ම බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ඒ නිසා අනිවාර්යයෙන්ම සතු පාට subscribe button එක ක්ලික් කරන ගමන් බෙල් අයිකන් එක ක්ලික් කරන්න අමතක කරන්න එපා. හරි. දැන් ඔයාලා නිවුස් දැනගන්න අපි යමු වීඩියෝ එකට. අද අපි ඔයාලට අරන් ආවේ අප්‍රේල් මාසයේ අස්වැසුම කොහොමද ලැබෙන්නේ, කවද්ද ලැබෙන්නේ, අස්වැසුම ගැන ලැබුණ අලුත්ම ආරංචි මොනවද කියලා ඔයාලව දැනුවත් කරන්න. ඉතින් දැන් අපි බලමු අප්‍රේල් මාසයේ බඩු මල්ල කොහොමද ලැබෙන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න කැමතියි අපේ WhatsApp group එක ගැන. අපේ අලුත්ම news ඔයාලගේ ෆෝන් එකට ගෙන්න ගන්න පුළුවන් අපේ links 6ක් පහළ description එකේ දාලා තියෙනවා. අපේ වීඩියෝ දාන වෙලාව අලුත් තොරතුරු අපේ group වලට දානවා. ඉතින් ඒකට ගිහිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒවත් එක්කත් එකතු වෙන්න කියලා අපි ආරාධනා කරන ගමන් අපි යමු වීඩියෝ එකට. ඔන්න මාර්තු මාසයේ අස්වැසුම මුදල් බැංකුවට ලැබෙන්න පටන් ගන්න තියෙනවා කියලා අපිට ආරංචි වෙනවා. ඉතින් වැටුනේ නැති අය පොඩ්ඩක් ඔයාලගේ account එක check කරන්න. ආරංචි මාර්ග අනුව ගොඩක් account වලට මේ විදිහේ මුදල් ලැබිලා තියෙනවා කියලා තමයි අපිට දැනගන්න ලැබිලා තියෙන්නේ. ඉතින් ඔයාලටත් වැටුණ මුදල් ඔයාලගේ phone එකට alert එකක් මගින් මේ වෙනකොට සමහරලාට ඇවිල්ලා ඇති. සාමාන්‍යයෙන් අපේ ලංකාවේ ගොඩක් බැංකුව වලින් මේ පහසුකම ඔයාලට ලබා දීලා තියෙනවා. ඒ පහසුකම ලබා ගත්තේ නැති අය පොඩ්ඩක් බැංකුවට ගිහලා තමන්ගේ account එක check කරගන්න. ඉතින් මාර්තු මාසයේ විස්තර ඔන්න ඔහොමයි. අපි දැන් කතා කරමු අප්‍රේල් මාසයේ විස්තර කොහොමද කියලා. ආරංචි මාර්ග කියන විදිහට අප්‍රේල් මාසයේ ඉඳන් බඩු මල්ල වවුචර් එකක් විදිහට එහෙම නැත්නම් බඩු මල්ලක් විදිහට ලැබෙනවා කියලා තමයි හැමතැනම ආරංචි යන්නේ, ප්‍රචාරය යන්නේ. ඒ තාම නිශ්චිතව මේ ගැන කවුරුවත් ප්‍රකාශ කරලා නැහැ ජනතාවට මොන විදියට දේ සහාය ලැබෙන්නේ කියලා. නමුත් අපි අවධානයෙන් ඉන්නවා ඒ පිළිබඳව විස්තරයක් ආවොත් ඒ සැනින් වීඩියෝ එකක් මගින් ඔබව දැනුවත් කරන්න. අපිට ලැබෙන ආරංචි අනුව නම් මේක බඩු මල්ලක් විදිහට ලැබෙන්නේ නැති වෙයි කියලා තමයි දැනගන්න ලැබිලා තියෙන්නේ. මොකද බඩු මල්ලක් විදිහට ලැබුණොත් ගොඩාක් ලොකු වැඩක් සහ විශාල පිරිසකට ඒක දෙන්න වෙනවා. ඒක නිසා නිවැරදි තොරතුරක් ලැබෙන ගමන් තමයි අපිත් බලාගෙන ඉන්නේ. බලමු අපි ඒක කොහොම වේද කියලා අනාගතයේ ඉස්සරහට. ඒ වගේම මුදල් විදිහට ලැබෙන්නේ නැහැ කියලාත් කියනවා. හරියට මේ ගැන විස්තරයක් තවම ප්‍රකාශ කරලා නැහැ කවුරුවත්. අපේ ආරංචි මාර්ග අනුව නම් සහනදායි විදිහට බඩු මල්ලක් අප්‍රේල් මාසයේ ලැබෙන්න සලස්වනවා කියලා තමයි අපිට ආරංචි මාර්ග වලින් අපිට දැනගන්න ලැබිලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහටයි දැනට අප්‍රේල් මාසයේ තොරතුරු අපිට වාර්තා වෙන්නේ. ඉතින් මේක හරියටම රජයෙන් දැනුවත් කරපු ගමන් අපේ channel එකෙන් ඔයාලට දැනගන්න පුළුවන්. මොකද තවම මේ වෙනකොට ලංකාවේ රජය මේ පිළිබඳව නිශ්චිත දැනුවත් කිරීමක් ජනතාව වෙත සිදු කරලා නැහැ. හැබැයි අපි සෝදීසියෙන් ඉන්නවා රජය මොකද්ද මේ සම්බන්ධයෙන් ජනතාවට කියන්නේ මොකද්ද කියලා. ඉතින් මම දැක්කා ගොඩාක් වීඩියෝ වල ගොඩාක් තැන්වල විවිධ විදිහට මේවා පිළිබඳව කරුණු විස්තර කරලා තියෙනවා. ඉතින් මම මතක් කරන්න කැමතියි නිවැරදි ප්‍රවෘත්ති දැනගන්න කැමති හැමෝම අපේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා. එහෙනම් අදට වීඩියෝ එක අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මතක් කරලා subscribe button එක click කරලා ඒ වගේම notification එකත් ලබා ගන්න කැමති හැමෝම bell icon එකත් click කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න. එහෙනම් ගිහින් එන්නම් ඔබ හැමෝටම සුබ දවසක්.